පෞද්ගලිකව මම පවා හිතගෙන කාරණයක් තමයි නිවසක ආරක්ෂිතම ස්ථානය කිචන් එක කියලා තමයි පෞද්ගලිකව මම පවා හිතන් ඉන්නේ. නමුත් අද මම මේ ටික හරහා ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කිචන් එකේ තියෙන භයානකම දේවල් 10ක් පිළිබඳව තමයි මේ ටික හරහා මම ඕගොල්ලන්ට සරලව කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම කතා කරන කාරණා 10 ඒ අයිටම්ස් 10 අනිවාර්යයෙන්ම ඔයා නිතරම භාවිත කරනවා. ඕගොල්ලෝ මේ දේවල් නිතරම භාවිත කරුවා. ඕගොල්ලන්ට පිළිකාකාරක ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව චර්ම රෝග ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව ඕගොල්ලන්ට ටොක්සික් වෙන්න පුළුවන්, ඇලර්ජික් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මැරෙන්න උනත් පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක මම බලන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝක් වෙයි මේ වීඩියෝ එක. ඕගොල්ලෝ කැමති නම් මේ වගේ කන්ටෙන්ට් බලන්න ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එකක් තියෙනවා. ඔන්න ඔතන subscribe කියලා ඒ බටන් එක එකපාරක් ක්ලික් කරලා ඕගොල්ලන්ට පුළුවන් මේ channel එකට සහයෝගයක් දක්වන්න. මේ වීඩියෝ එක සඳහා අනුග්‍රහය දක්වන්නේ iTech Campus එක තමයි මේ වීඩියෝට අනුග්‍රහය දක්වන්නේ. ඔයාලා කැමති නම් ඔයාගේ දුව පුතා කවදාද දවසක හොඳ 5 star hotel එකක 4 star hotel එකක සේවය කරන දකින්න. එහෙනම් අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන්ට highly recommend කරන hotel school එක තමයි මේ iTech Campus කියලා කියන්නේ. මේ ආයතනය තුලින් ඕගොල්ලන්ට hospitality management පාඩම් අමතරව internship කෝරි, pastry and bakery, housekeeping, front office, F&B වගේ සියලුම පාඨමාලා ඕගොල්ලන්ට එකම වාලකට දාන්න පුළුවන්. contact details දාලා තියෙනවා. ඒ contact details වලට දැම්ම ඕගොල්ලන් දෙන්න. මම කතා කරන පළවෙනිම item එක තමයි මේ non stick pan කියලා කියන්නේ. non stick pan එහෙම ලොකුට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕගොල්ලෝ සිරිච්ච non stick pan භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක ලොකු ප්‍රශ්නයක්. non stick pan වල තියෙන කළු පාට ලේ එක කියන්නේ ඉතාමත්ම භයානක අමුද්‍රව්‍යයක්. ඒවා ඕගොල්ලන්ට ශරීරගත වුණොත් පසු කාලීනව ඕගොල්ලන්ට ටොක්සික් වෙන්න පුළුවන්. ඊට අමතරව දීර්ඝ කාලීනව ඕගොල්ලෝ ඒ දේවල් නිතර පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පිළිකාකාරක පවා ඇති වෙන්න පුළුවන්. ඒකට ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි non stick pan එක චුට්ටක් හරි සීරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෙන එකකට මාරු වෙන්න ඕන. එහෙම නැත්නම් non stick pan එක සම්පූර්ණයෙන්ම සූරලා ඔය ඇලුමිනියම් වාදනය විතරක් භාවිත කරන්න ඕන. ඒක තමයි භාවිත කරන්න ඕන හොඳම සොලියුෂන් එක. ඊටත් අමතරව ඕගොල්ලන්ට අයන් වාදන භාවිත කරන්න පුළුවන්. ඊටත් අමතරව ස්ටීල් වාදන භාවිත කරන්න පුළුවන්. කවදාවත් non stick pan එකක් සීරලා තියෙනවා නම් ඒකෙන් කිසි දෙයක් හදන්න එපා. අනිවාර්යයෙන්ම ඒක දීර්ඝකාලීන රෝගයකට බලපානවා. ඊට පස්සේ මම කතා කරන දෙවෙනි item එක තමයි මේ plastic containers කියලා කියන්නේ. plastic containers normal භාවිතාවේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕගොල්ලෝ රස්නේ item අපි plastic containers වලට දානවා නම් අනිවාර්යයෙන්ම ඒක දීර්ඝකාලීනව ඕගොල්ලන්ගේ සෞඛ්‍යයට ගොඩක් දුරට බලපානවා. ඒ නිසා කවදාකවත් දාන්න හොඳ නැහැ plastic containers වලට උණුසුම් ආහාර වර්ග කවදාකවත් දාන්න හොඳ නැහැ. සීතල කරලා තමයි ඕනම කෑමක් අපි ප්ලාස්ටික් කන්ටේනර්ස් වලට දාන්න ඕනේ. ගොඩක් දෙමව්පියෝ කරන වැරද්දක් තමයි දරුවගේ උදාසන ආහාර වේලට උණුවෙන් කෑම බෙදනවා ප්ලාස්ටික් භාජන වලට. පුළුවන් තරම් උත්සාහ කරන්න ඔය සිල්වර් කන්ටේනර්ස් පාවිච්චි කරන්න, ග්ලාස් කන්ටේනර්ස් පාවිච්චි කරන්න. ග්ලාස් කන්ටේනර් නම් ටිකක් ඩේන්ජර්. නමුත් ඔයගොල්ලන්ට සිල්වර් කන්ටේනර්ස් භාවිත කරන්න පුළුවන් ප්ලාස්ටික් වලට සොලියුෂන් එකක් විදිහට. ඊට පස්සේ මම කතා කරන තුන්වෙනි අයිටම් එක තමයි මේ ඇලුමිනියම් යුටිලයිස් කියලා කියන්නේ. ගොඩක් කිචන් වල නිතරම භාවිත වෙන පොට් වර්ගයක් තමයි යුටිලයිස් වර්ගයක් තමයි මේ ඇලුමිනියම් පොට් කියලා කියන්නේ. ගොඩක් කට්ටිය නිතරම යූස් කරන අයට හේතුව තමයි ගොඩක් කට්ටිය හිතන්නේ අපිට එනර්ජි එක ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් දුරට ඇලුමිනියම් යුටිලයිස් භාවිත කරන්නේ. ඇලුමිනියම් අනිවාර්යයෙන්ම කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඇලුමිනියම් වලින් කුක් කරන්න හොඳ නැති දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ටොමැටෝ දාලා හදන කෑම, ඊටත් අමතරව හාල්මැස්සෝ වගේ දාලා හදන කෑම, ඒ වගේ දේවල් අපි කවදාකවත් ඇලුමිනියම් භාජන වල දාලා උයන්නේ නැහැ. අපි නොහිතන රසායනික ද්‍රව්‍යයන් ඒ තුල තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට ටොක්සික් පවා වෙන්න පුළුවන්. තතරම් උත්සාහ කරන්න ඔය ටොමැටෝ වගේ දාලා හදන කෑම ඇලුමිනියම් භාජන වල නොදා හදන්න. ඊටත් අමතරව හාල්මැස්සෝ වගේ හදනවා නම්, ඔය කරවල වර්ග හදනවා නම් ඇලුමිනියම් භාජන වල හදන්න නැතුව ඉන්න පරිස්සම් වෙන්න. මම අර කලින් කිව්වා වගේ දීර්ඝකාලීන ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙයි. ඒ වගේ දේවල් ඕගොල්ලෝ පාවිච්චි කරුවොත්. ඊට පස්සේ මම කතා කරන හතරවෙනි ප්‍රොඩක්ට් එක තමයි reusing cooking oil. අනිවාර්යයෙන්ම කවදාකවත් අපි oil වර්ග නැවත පාවිච්චි කරන්න හොඳ නැහැ. නැවත use කරන්න හොඳ නැහැ. ඊට හේතුව තමයි ඒ වල රසායනිකයන් වෙනස් වෙනවා. ඊටත් අමතරව නැවත පාවිච්චි කරන්න ඒ වල කොලෙස්ටරෝල් ගතිය වැඩි වෙනවා. අපේ ශරීරයේ තරබාරුකම වැඩි වෙනවා. ඒ නිසා කවදාකවත් අපි කිචන් එකේ නැවත රියුස් කරන්න හොඳ නැහැ ඔයිල් වර්ග. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ බෙලි ෆැට් එක වැඩි වෙලා වෙන ලෙඩක් හැදෙනවා. පෞද්ගලිකව මම පවා පුරුදු වෙලා තියෙන කාරණා තමයි කොහරි කමනක් ගියාම රෝල්ස් එකක් කනවා, පැටිස් එකක් කනවා.
ගොඩක් දුරට ඒ දේවල් බෙදලා තියෙන්නේ reuse oil වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඒ වගේ කෑමක් කනවා නම් අනිවාර්යයෙන්ම unhealthy. ඕගොල්ලන්ගේ belly fat එක වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඊටත් අමතරව heart attack උනත් වෙන්න පුළුවන්. පුළුවන් තරම් උත්සාහ කරන්න ගෙදර හදන් කන්න. හරිද? ඊට පස්සේ මම කතා කරන පස්වෙනි ප්‍රොඩක්ට් එක තමයි මේ kitchen sponge කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ නොදැන කරන වැරද්දක් තමයි මේ ස්පොන්ජ් එක නිතර භාවිත කරන එක. ඔයා ස්පොන්ජ් එකක් භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම දවස් දෙකෙන් දෙකට දවස් තුනෙන් තුනට අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕන. ඊට හේතුව තමයි ස්පොන්ජ් එකට වතුර උරා ගන්න හින්දා ඔය ඉඳුල් වර්ග බැක්ටීරියා වර්ග නිතරම ඒ දේවල් වලට උරා ගන්නවා. අනිවාර්යයෙන්ම ස්පොන්ජ් එක කියලා කියන්නේ බැක්ටීරියා සත්තු වත්තක්. බැක්ටීරියා කැලයක්. අනිවාර්යයෙන්ම টয়ලට් සීට් එකට වඩා වැඩිපුර බැක්ටීරියා ප්‍රමාණයක් තියෙනවා ඔයාගේ කිචන් එකේ තියෙන ස්පොන්ජ් එකේ. පුළුවන් තරම් උත්සාහ කරන්න උපරිම සතියකට වඩා පාවිච්චි කරන්න එපා. මාරු කරන්න. ස්පොන්ජ් එකක් උපරිම වෙන්නේ රුපියල් 45යි 50යි. ඊට වඩා වැදගත් වෙන්නේ ඕගොල්ලන්ගේ පවුලේ සෞඛ්‍යය. ඒ නිසා තමයි මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකක් ඕගොල්ලන්ට අද අරන් ආවේ. Chefstyle YouTube channel එක හරහා. ඊට පස්සේ මම කතා කරන 6 වෙනි item එක තමයි white sugar and salt. kitchen එකේ තියෙන legally danger දෙයක් තමයි මේ white sugar and salt කියලා කියන්නේ. සීනි වැඩිපුර කෑවොත් ඕගොල්ලන්ට sugar හැදෙනවා. salt වැඩිපුර කෑවොත් ඕගොල්ලන්ට heart attack හැදෙනවා. ඒ දෙක හරි පරිස්සමෙන් තමයි භාවිත කරන්න ඕනේ. ඒ දෙකට තියෙන විසඳුම තමයි sugar වලට ඕගොල්ලන්ට පුළුවන් ජගරි භාවිත කරන්න. salt වලට පුළුවන් ඕගොල්ලන්ට rock salt භාවිත කරන්න. ඕනට වඩා purify කරපු දේවල් හොඳ නෑ. white sugar කියලා කියන්නේ ගොඩක් purify කරපු ඒවා, ගොඩක් කරපු ඒවා. ලුණුත් එහෙමයි ඕනට වඩා සුදුයි කියලා කියන්නේ. ඒ දේවල් ඕගොල්ලන්ට හොඳ නෑ. ඕනට වඩා සුද්ධ කරනවා කියන්නේ සමහර අවස්ථාවලදී danger වෙන්න පුළුවන්. මාර කලින් කිව්වා වගේ sugar වලට පුළුවන් තරම් උත්සාහ කරන්න ජගරි භාවිත කරන්න. ලුණු වලට rock salt භාවිත කරන්න. danger එක ගොඩක් අඩුයි. ඊට පස්සේ මම කතා කරන හත්වෙනි ප්‍රොඩක්ට් එක තමයි මේ plastic chopping board කියලා කියන්නේ. ඕගොල්ලෝ පොළට ගියොත් දැක බලා ගන්න පුළුවන් රුපියල් 150ට 200ට 300ට වගේ chopping board ඔය දාලා තියෙනවා. නමුත් ඒ දේවල් ඇත්තටම හොඳ නෑ. ඊට හේතුව තමයි ඒ දේවල් පිහියට කැපිලා මයික්‍රෝ ප්ලාස්ටික් අපේ ශරීරය ගත වෙන්න පුළුවන්. ඒ තුලින් ඕගොල්ලන්ට දීර්ඝකාලීන ලෙඩ රෝග අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. පිළිකාකාරක පවා ඒ දේවල් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න wooden chopping board එකක් භාවිත කරන්න. 5 star hotel වල 4 star hotel වල කවදාවත් අපි භාවිත කරන්නේ wooden chopping board. නමුත් ඕගොල්ලන්ට නිවසේදී wooden chopping board භාවිත කරන්න පුළුවන්. 5 star hotel වල 4 star hotel වල 3 star hotel වල වෙනමම material එකක් තියෙනවා chopping board වලට. ඒ material එක විතරයි use කරන්නේ. පොලේ රුපියල් 250ට 300ට ගන්න තියෙන chopping board වල ගොඩක් දුරට නිකන් ප්ලාස්ටික් ලෑල්ලක් තමයි ලබා දෙන්නේ අපිට හම්බ වෙන්නේ. ඒ නිසා කවදාවත් බාල ප්ලාස්ටික් chopping board භාවිත කරන්න එපා. ඒ chopping board particle අනිවාර්යයෙන්ම අපේ ඇඟට ගියොත් ඒවා විසෙන්න පුළුවන්. අපි දන්නේ මොනවා වෙයිද කියලා. ඊට පස්සේ මම කතා කරන 8 වෙනි ප්‍රොඩක්ට් එක තමයි මේ wooden roller pin කියලා කියන්නේ. wooden roller pin භාවිත කරද්දී හරි පරිස්සම් වෙන්න ඕන. මොකද පිටි වතුරත් එක්ක කලවම් වුණාම සමහර බැක්ටීරියා, දිලීර, ෆන්ගස් වගේ දේවල් බෝ වෙනවා. ඒ වගේ දේවල් wooden එක ඇතුළට ගියාට පස්සේ සමහර වෙලාවට ඒ දේවල් වතුර වදිද්දී එළියට එන්න පුළුවන්. ඒ හේතුවෙන් ඕගොල්ලන්ට බඩේ අමාරුව, අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ චූටි රෝලින් පින් එකක් හින්දා රෝලින් පින් එකට පුළුවන් තරම් උත්සාහ කරන්න ප්ලාස්ටික් රෝලින් පින් එකක් ගන්න. මොකද හරි ලේසි ක්ලීන් කරන්න. ඒ නිසා ඔයාගේ රෝලින් පින් එක කළු පාට නම් දැම්ම විසික් කරලා වෙන රෝලින් පින් එකක් ගන්න. ඊට පස්සේ මම කතා කරන 9 වෙනි ප්‍රොඩක්ට් එක තමයි මේ ඇලුමිනියම් ෆොයිල් කියලා කියන්නේ. ඇලුමිනියම් ෆොයිල් කවදාකවත් අපි භාවිත කරන්න හොඳ නෑ කෑම පැක් කරන්න. විශේෂයෙන් ගත්තොත් රස්නේ කෑම පැක් කරන්න කවදාකවත් අපි ගන්න හොඳ නෑ ඇලුමිනියම් ෆොයිල්. ඊට හේතුව තමයි පොඩි පාටිකල් ගැලවිලා කෑම එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ තුලින් ඕගොල්ලන්ට ඇලුමිනියම් කියන්නේ ගොඩක් टॉक्सिक දෙයක් ශරීරගත වුණොත් ඒ තුලින් ඕගොල්ලන්ට පිළිකාකාරක ඇති වෙන්න පුළුවන්. टॉक्सिक වෙන්න පුළුවන්, ඇලර්ජික් වෙන්න පුළුවන්. මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඇලුමිනියම් ෆොයිල් භාවිත නොකර ඉන්න. ඒ වෙනුවට ඔයගලන්ට පුළුවන් බටර් පේපර් එකක් භාවිත කරන්න. බටර් පේපර් එකේ සමහර වෙලාවට කෑම ෆ්‍රෙෂ් නැතුව වෙන්න පුළුවන්, රස නැතුව වෙන්න පුළුවන්. නමුත් ඔයගලන්ට දීර්ඝකාලීන සෞඛ්‍යයට ඉතාමත්ම යහපත්. ෆ්‍රෙෂ් නැති වුණාට, හොට් නැති වුණාට. ඊට පස්සේ මම කතා කරන 10 වෙනි ප්‍රොඩක්ට් එක තමයි මේ ඩිෂ් වොෂින් සෝප් කියලා කියන්නේ.
අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ සැලකිලිමත් විය යුතු දෙයක් තමයි මේ ඩිෂ් වොෂින් සෝප් කියලා කියන්නේ. ඔයගොල්ලෝ පොලට ගියොත් මාකට් එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රුපියල් 50ට 60ට 100ට වගේ සෝප් බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය යූස් කරනවා ගෙදර වලං හොදන්න. නමුත් ඔයගොල්ලෝ නොකල යුතුම දෙයක් තමයි ඒ වගේ බාල සෝප් වලින් වලං හොදන්න, පිඟන් හොදන්න, කප් හොදන්න කවදාවත් නොකල යුතුම දෙයක් තමයි මේ බාල සෝප් වලින් ඒ දේවල් හොදන එක. ඒ බාල දේවල් වල ගොඩක් ටොක්සික් දේවල් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මම ටිකක් ටෙස්ට් කරන්න ගෙදර සබන් හැදුවා. සබන් හදන්න අවශ්‍ය වෙන්නේ සරලව පොල් තෙල් සහ කෝස්ටික් සෝඩා තමයි අවශ්‍ය වෙන්නේ. සබන් හදන්න පොල් තෙල් කෝස්ටික් සෝඩායි තියෙනවා නම් ඕගොල්ලන්ට සබන් හදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. කෝස්ටික් සෝඩා කියලා කියන්නේ ඉතාමත් විස රසායනික ද්‍රව්‍යයක්. අපේ ගේ ළඟ ගහක් තිබ්බා, මට ඒක ගලවන්න අවශ්‍යතාවයක් තිබ්බා. මම ඒකට කෙරුවේ කෝස්ටික් සෝඩා ගහ ටිකක් කපලා ගහට කෝස්ටික් සෝඩා දිය කරලා වැක් කරුවා. සතියක් ගියේ නෑ, ගහ මැරුණා. ඒ වගේ භයානක දෙයක් තමයි මේ කෝස්ටික් සෝඩා කියලා කියන්නේ. ඔයගොල්ලෝ බාල සෝප් භාවිත කරනවා නම් ඩිෂ් වොෂ් වලට ඒ වගේ දේවල් භාවිත කරන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න රෙපියුටඩ් සෝප් එකක් ගන්න. ඊට පස්සේ මම කතා කරන 11 වෙනි අයිටම් එක තමයි මම 10යි ඔයගොල්ලන්ට අරන් එනවා කිව්වේ. 11 වෙනි එකත් අරන් ආවා බෝනස් ටිප් එකක් විදියට. ඒ තමයි ස්ටින් වූල් එක. ගොඩක් දෙනෙක් යූස් කරනවා මේ දවස්වල ස්ටින් වූල් එක. රුපියල් 50ට 60ට ගන්න පුළුවන් හින්දා, දැලි යවන්න පුළුවන් හින්දා ගොඩක් ස්ටිල් වූල් යූස් කරනවා. ස්ටිල් වූල් යූස් කරන එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලෝ අයිටම් එක වොෂ් කරුවට පස්සේ ඒ ඇතිලිය අරවා මේ වොෂ් කරුවට පස්සේ ඩබල් චෙක් කරන්න ඕන ස්ටිල් වූල් පාටිකල් ඇතුලේ තියෙනවද කියලා. ස්ටිල් වූල් ශරීරගත වෙන්න හොඳ නැහැ. ඊට හේතුව තමයි පොඩි පාටිකල් ශරීරගත වුණාම ඒක ඔයගොල්ලන්ට ඇලර්ජික් වෙන්න පුළුවන්, ටොක්සික් වෙන්න පුළුවන්, පිළිකාවක් වුණත් අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව ඔයගේ උණ්ඩු බොච්චි උනත් කපලා දාන්න පුළුවන්.